1922 මාර්තු මාසයේදී දකුණු ජර්මනියේ කුඩා ගොවිපලක් යුරෝපීය ඉතිහාසයේ ගොඩක් අද්භූත මිනිමැරුම් නඩුවක කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා. හින්ටර්කයිෆෙක් කියලා හඳුන්වන මේ ගොවිපල තිබුණේ මියුනිච් ඉඳලා කිලෝමීටර් 70ක් විතර උතුරින් තියෙන බැවේරියා වල. මේ ගොවිපලේ 6 දෙනෙක් ජීවත් වුණා. ඒ වගේම එක් රාත්‍රියක් ඇතුළත මේ 6 දෙනාම අභිරහස් විදිහට ඝාතනය වෙනවා. අද වෙද්දි මේ සිදුවීමට වසර 100කට වැඩි කාලයක් ගත වෙලා තිබුණත් තවමත් මේ නඩුව නිල වශයෙන් විසඳිලා නැහැ. ඉතින් සැබෑ ලෝකයේ අඳුරු අභිරහස් ගවේෂණය කරන ඩාර්ක් ඩයරීස් YouTube channel එකේ පළමු වීඩියෝ විදිහට අපි අද කතා කරමු හින්ටර්කයිෆෙක් අద్භූත ඝාතන සිද්ධිය ගැන. හින්ටර්කයිෆෙක් කියන්නේ ජනාකීර්ණ තැනක් නෙමෙයි. ඒක වනාන්තරයකින් සහ විවෘත භූමියකින් වටවුණු හුදකලා ගොවිපලක්. ගොවිපල ළඟම අසල්වැසියා ජීවත් වුණෙත් මීටර් 100 ගණනක් ඈතින්. ඉතින් මේ හින්දා බැලූ බැලමට මේ ගොවිපල ගොඩක්ම පාළු නිහඬ තැනක් වුණා. 1922 දී ගොඩක් ග්‍රාමීය නිවාසවල අද වගේ දුරකථන තිබුණේ නැහැ. මේ නිසා රාත්‍රියේදී මොන වගේ කරදරයක් වුණත් කවදාවත් ඉක්මනින් උදව් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ හුදකලා පරිසරය මේ සිද්ධිය ගැන තේරුම් ගන්න ඔයාට වැදගත් වෙයි. මේ ගොවිපල අයිති වුණේ 63 හැවිරිදි ඇන්ඩ්‍රියාස් ග්‍රූබර්ට. ඔහුත් එක්ක මේ ගොවිපලේ අවුරුදු 72ක් වයස ඔහුගේ බිරිඳ වන කැසිලියා ග්‍රූබර් වගේම ඔවුන්ගේ අවුරුදු 35ක් වයස වැන්දඹු දියණිය වික්ටෝරියා ගේබ්‍රියල් සහ වික්ටෝරියාගේ දරුවන් දෙදෙනා වන අවුරුදු 7ක් වයස කැසිලියා සහ අවුරුදු 2ක් වයස ජෝසෆ් කියන අය ජීවත් වුණා. ඒ වගේම 1922 මාර්තු 31 වෙනිදා මේ ගොවිපලේ වැඩ ආරම්භ කරපු මරියා බෝම්ගාර්ට්නර් කියන අලුත් සේවිකාවකුත් මේ දරුණු අත්දැකීමට මුහුණ දෙනවා. ඉතින් මේ සිද්ධියේ මුළු වින්දිතයන් ගණන 6 දෙනෙක්. මේ 6 දෙනාගේ පසුකාලීන වාර්තා වලින් ටිකක් අමුතු විදිහේ කතා ගොඩක් හෙළි වෙලා තියෙනවා. ගොවිපලේ හිමිකරු ඇන්ඩ්‍රියාස් ග්‍රූබර් කියන්නේ ටිකක් අමුතු විදිහේ පෞරුෂයක් තිබුණු කෙනෙක්. පවුල් ගැටුම් වගේම ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට ඔහු ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ දියණිය වුණු වික්ටෝරියා ගේබ්‍රියල් එක්ක ටිකක් අමුතු විදිහේ සම්බන්ධයක් පැවැත්වීම නිසා 1915 දී ඔහුට නීතිමය ගැටලුවකට මුහුණ දෙන්නත් සිදු වෙලා තියෙනවා. ඔහුගේ බිරිඳ කැසිලියා ග්‍රූබර් ගොඩක් නිහඬ තමන්ගේ සැමියා යටතේ ජීවත් වුණු කෙනෙක්. මේ දෙන්නගේ දියණිය වුණේ වික්ටෝරියා ගේබ්‍රියල්. ඇගේ සැමියා දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිහින් තිබුණා. වික්ටෝරියා කියන්නේ ගොඩක් දක්ෂ කාන්තාවක් විදියට හඳුන්වලා තිබුණත් පවුල සම්බන්ධයෙන් තිබුණු කටකතා නිසා ඇගේ චරිතයට ගොඩක් හානි වෙලා තිබුණා. ඇගේ වැඩිමහල් දියණිය කැසිලියා ගේබ්‍රියල් කියන්නේ නිහඬ සහ ලැජ්ජාශීලී කෙනෙක්. ග්‍රාමීය පාසලක ඉගෙනුම ලැබපු අය පාසලේදී අනිත් අයගෙන් ඈත් වෙලා ඉඳපු සහ දුකෙන් ඉඳපු කෙනෙක් විදියට වාර්තා වෙනවා. ඒ වගේම ජෝෂප් කියන අවුරුදු 2ක් වයස වික්ටෝරියාගේ දෙවෙනි දරුවත් මේ සිද්ධියට සම්බන්ධ වෙනවා. මේ සිද්ධිය තවත් වැදගත් චරිතයක් වෙන්නේ මේ පවුලේ මෙහෙකාරිය විදියට වැඩට ආපු මාරියා බෝම්ගාර්ට්නර් කියන සේවිකාව. ඇය දුප්පත් පවුලකින් ආපු කෙනෙක් වගේම ආගමට ලැබි කෙනෙක් විදියට හඳුන්වනවා. විශේෂත්වය තමයි ඇය මේ ගොවිපලේ වැඩට එන්නේ මේ ඝාතන සිදු වුණු දවසේම වීම. හින්ටර්කයිෆෙක් ඝාතනවලට දින කිහිපයකට කලින් මේ ගොවිපලේ සහ ආසන්න පරිසරයේ අසාමාන්‍ය සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේ අතරින් ගොඩක් ජනප්‍රිය සිදුවීම වුණේ මේ ගොවිපල ආසන්නයේ තිබිලා ඇන්ඩ්‍රියාස් ග්‍රූබර්ට හිමේ ගැඹුරට සටහන් වෙලා තිබුණු පාසටහන් කිහිපයක් දකින්න ලැබුණු එක. මේ පාසටහන් ගොවිපල ආසන්නයේ තිබුණු වනාන්තරයකින් මතුවලා ගොවිපල දක්වාම වැටිලා තිබුණා. ඒත් මේකේ තිබුණු අසාමාන්‍ය දේ තමයි කවුරු හරි කෙනෙක් ගොවිපල දක්වා ආපු සලකුණු තිබුණට ආයෙත් ගොවිපලෙන් එළියට ගිහපු සටහන් නොතිබීම. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා කවුරු හරි අද්භූත ආගන්තුකයෙක් මේ නිවසට ඇතුළු වුණත් නිවසින් ආයෙත් පිට වුණේ නැහැ කියලා. ඒ වගේම මේ නිවසේ තිබුණු අට්ටාලයෙන් අද්භූත අඩි ශබ්ද ඇහුණ කියලාත් වරින් වර වාර්තා වෙලා තියෙනවා. ගෘහමූලිකයා වුණු ඇන්ඩ්‍රියාස් මේ අට්ටාලේ පරීක්ෂා කරත් ඔහුට කිසිම සැකසහිත දෙයක් හමු වුණේ නැහැ. මේ ඝාතනවලට දින කිහිපයකට කලින් නිවසේ යතුරක් අතුරුදහන් වෙලා තිබීමත් විශේෂ සිදුවීමක් වුණා. ඉතින් මේ නිසා ඝාතකයා මේ නිවසට බලෙන් ඇතුළු වුණේ නැහැ කියන අදහස සනාථ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සිදුවීමට දින කිහිපයකට කලින් ඔවුන්ගේ ඉඩමේ තිබිලා මියුනිච් වල පුවත්පතක් හොයාගෙන තියෙනවා.
මියුනිච් කියන නගරය මේ නිවසේ ඉඳන් කිලෝමීටර් 70ක් විතර දුරින් තියෙන නිසාම ගෙදර කිසිම කෙනෙක් ඒක අරගෙන ආවේ නැහැ කියලා පැහැදිලි. ඉතින් මේක සිද්ධියේ වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ගොවිපලට මේ පුවත්පත ගෙනාවේ කවුද? මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් හෝ හෝඩුවාවක් හොයාගන්න කවදාවත් පුළුවන් වුණේ නැහැ. මේ ගොවිපලේ මීට කලින් සේවය කරපු සේවිකාවක් හදිස්සියෙම රැකියාවෙන් ඉවත් වෙලා තියෙනවා. ඇය තමන්ගේ අසල්වැසියන්ට මේ ගොවිපලේ හොල්මන් ඉන්නවා කියලා කිහිප අවස්ථාවකම කියලා තියෙනවා. ඒ වගේම අය කියලා තියෙනවා තමන්ට අමුතු ශබ්ද ඇසුණු බවත් අනාරක්ෂිත බවකුත් දැනුණා කියලා. ඉතින් මේ හැම සිද්ධියකින්ම පැහැදිලි වෙනවා ඝාතකයා මේ අපරාධය කරන්න කලින් මේ පවුල හොඳින් නිරීක්ෂණය කළා කියලා. ඒ කොහොම වුණත් මේ කිසිම හෝඩුවාවක් අධිකරණයේදී ඔප්පුනේ නැහැ. මේ භයානක අපරාධය සිද්ධ වුණු නිවැරදිම වෙලාව හරියටම කියන්න තරම් සාක්ෂි ලැබුණේ නැහැ. පරීක්ෂකයන් විශ්වාස කරන විදිහට ඝාතකයා එකම වෙලාවක වින්දිතයන්ට පහර දීලා නැහැ. ඔහු මේ පවුලේ සමාජිකයන් 4 දෙනෙක් සැරින් සැරේට ගොවිපලේ ගබඩාවට ඇදගෙන ගිහින් ඝාතනය කරලා තියෙනවා. මේ ගබඩාව නිවසින් තරමක් ඈතට වෙන්න පිහිටීමත් කෑගැසීම් වගේ ශබ්ද ඇහෙන්නේ නැතිවීමත් නිසා මේ වගේ ඝාතනයක් කරන්න මේ ගබඩාව හොඳම තැනක් කියලා ඝාතකයා හිතන්නේ නැති. ඉතින් මේ ගබඩාවේදී තමයි භයානකම දේවල් සිද්ධ වෙන්නේ. මේ පවුලේ ප්‍රධානියා ඇන්ඩ්‍රියාස් ඔහුගේ බිරිඳ වගේම දියණිය වුණු වික්ටෝරියා සහ ඇගේ දියණිය කැසිලියා කියන 4 දෙනාම මේ ගබඩාව ඇතුළේදී පිකස් එකකට සමාන මැට්ටොක් කියන උපකරණයක් පාවිච්චි කරලා අමානුෂික විදිහට ඝාතනය කරනවා. මේ ඝාතනවලට පස්සේ නිවසේ ඉතුරුනේ අලුතෙන් රැකියාවට ආපු සේවිකා වුණු මරියා සහ බාලම දරුවා වුණු ජෝසප් විතරයි. ගොඩක් සූක්ෂම විදිහට මේ ඝාතන සිදු කරපු මිනිමරුවා ඊළඟට යන්නේ මරියා කියන සේවිකාව ළඟට. මේ වෙලාවේ ඇය තමන්ගේ ඇඳේ නිදාගෙන ඉන්න ඇති. ඉතින් ඝාතකයා පහසුවෙන්ම ඇය වැගේ ඇඳේදිම ඝාතනය කරනවා. ඒ වගේම අවුරුදු 2ක් වයස පුංචි ජෝෂප්ව ඔහුගේ තොටිල්ලෙදිම ගොඩක් අමානුෂික විදිහට ඝාතනය කරන්නත් මේ හිත්පිත් නැති ඝාතකයා කටයුතු කරනවා. මෙන්න මේ විදිහට හින්ටකයිෆෙක් ගොවිපලේ සියලු දෙනාම එක රැයකින් අවාසනාවන්ත විදිහට මේ ලෝකයෙන් සමුගන්නවා. වෛද්‍ය පරීක්ෂණවලට අනුව තහවුරු වුණේ මොට ආයුධයකින් හිසට සිදුවුණු බරපතල තුවාල නිසා මේ මරණ සිද්ධ වුණා කියලා. ඒ වගේම මේ විදිහට මිය ගිය අවුරුදු 7ක් වයස කැසිලියාගේ හිසකෙස් ගොඩක් ගැලවිලා කියලාත් හොයාගෙන තිබුණා. මරණ පරීක්ෂණයට අනුව මේ සිද්ධියෙන් නැතිවුණු තුවාල සහ කම්පනය නිසා ඇය විසින්ම මේ විදිහට තමන්ගේ හිසකෙස් ගලව ගන්න නැති කියලා විශ්වාස කරනවා. මේ අමානුෂික සයපුද්ගල ඝාතනය සිදු වෙලා දවස් කිහිපයක් නිහඬවම ගෙවිලා ගියා. ග්‍රූබර් පවුල ප්‍රදේශයේ මිනිස්සු එක්ක වැඩි සම්බන්ධයක් පැවැත්වුවේ නැති වුණත් ඔවුන්ට අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. ගොවිපල සහ නිවස සම්පූර්ණයෙන්ම නිහඬයි. ග්‍රූබර් පවුලේ අය වෙනද වගේ පල්ලියට ආවේ නැහැ. පුංචි කැසිලියා වෙනද වගේ පාසලට ආවෙත් නැහැ. අසල්වැසියන්ට මේ ගැන ලොකු සැකයක් ඇති වුණා. ඝාතන සිද්ධ වෙලා දවස් 4කට පස්සේ අප්‍රේල් 4 වෙනිදා අසල්වැසියන් මේ ගොවිපලට ඇතුළු වෙනවා. අන්න එතකොට තමයි ඔවුන්ට මේ අමානුෂික විදිහට මරලා දාපු ග්‍රූබර් පවුලේ මල සිරුරු හමු වෙන්නේ. ඒත් මේ එක්කම ඔවුන්ට තවත් කම්පන සහගත දෙයක් හොයාගන්න පුළුවන් වුණා. මේ ගොවිපලේ සත්තුන්ට කවුරු හරි කෑම දීලා තිබුණා. නිවසේ ගිනි උදුන ඔවුන්ගේ මරණ වලින් පස්සෙත් පාවිච්චි කරලා තිබුණා වගේම නිවසේ තිබුණු කෑමත් කවුරු හරි ආහාරයට අරගෙන තිබුණා. ඉතින් මේකෙන් පැහැදිලිවම හැඟවෙන්නේ මේ ඝාතනයෙන් පස්සෙත් ඝාතකයා දින කිහිපයක්ම ගොවිපලේ රැඳී හිටියා කියලා. මෙන්න මේ කාරණාව නිසා මේ අద్භූත නඩුව තවත් බැරෑරුම් මතකට හැරෙනවා. මේ කාලෙදී පොලිසිය ගොඩක් ගැඹුරින් මේ සිද්ධිය ගැන විමර්ශන මෙහෙයවන්න පටන් ගත්තා. ඔවුන් සැකකරුවන් 100කට වැඩි පිරිසකින් ප්‍රශ්න කරනවා. ඒත් මේ ගැන කිසිම සාධනීය තොරතුරක් හොයාගන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම 1922 දී අධිකරණ වෛද්‍ය විද්‍යාව ගොඩක් සීමිත මට්ටමක තමයි තිබුණේ. ඇඟිලි සලකුණු ගැන කිසිම දත්ත පද්ධතියක් මේ කාලේ තිබුණේ නැහැ. ඒ වගේම අද වගේ දියුණු DNA තාක්ෂණයකුත් ඒ කාලේ තිබුණේ නැහැ. මෙන්න මේ නිසා මේ ඝාතන සිද්ධියට සම්බන්ධ කිසිම සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට හැකි වෙන්නේ නැහැ. දශක ගණනාවක් පුරා නඩුව කිහිප වතාවක් නැවත නැවතත් විවෘත කරන්න සිද්ධ වුණා. 2007 දී ජර්මානු පොලිස් ඇකඩමියේ සිසුන් පිරිසක් නවීන විශ්ලේෂණ ක්‍රම භාවිතා කරලා මේ නඩුව ගැන නැවතත් පරීක්ෂා කළා. ඔවුන්ට මේකට සම්බන්ධ සැකකරුවෙක් හඳුනගන්න පුළුවන් වුණත් රහස්‍යතා ප්‍රතිපත්ති නිසා ඒ නම කිසිම විදිහකට නිල වශයෙන් නිකුත් කළේ නැහැ. මෙන්න මේ නිසා හින්ටකයිෆෙක් නඩුව අද වෙනතුරුම නීත්‍යානුකූල අභිරහසක් වෙලා තියෙනවා.
හින්ට කයිෆෙක් ඝාතනය ගැන අද අධ්‍යයනය කරන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී අධිකරණ වෛද්‍ය විද්‍යාවේ තිබුණු සීමාවන් පෙන්වන්න වගේම නිසි ආරක්ෂාවක් නැතුව අපරාධ ස්ථානවලට සිදුවන හානිය පෙන්눔 කරන්න. ඉතින් මේක ජර්මනියේ වඩාත්ම ප්‍රසිද්ධ නොවිසඳුණු අපරාධ වලින් එකක් විදිහට ඉතිහාසගත වෙනවා. වර්ෂ 1923 දී මේ ගොවිපළම සමතලා කරලා මේ සිදුවීම සිහි වෙන්න අනුස්මරණ පළකයක් ස්ථාපිත කළා. ඒත් එදා අවාසනාවන්ත විදිහට මිය ගිය අයගේ ආත්මවලට කවදාවත්ම යුක්තිය ඊට උනේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි ජර්මනිය කළඹපු ලෝකයේ භයානකම සිදුවීමක් වුණු හින්ට කයිෆෙක් සය පුද්ගල ඝාතනයේ අභිරහස. මේ සිදුවීම ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන ගමන්ම මේ වගේ අභිරහස් සිදුවීම් ගැන දැනගන්න ඩාර්ක් ඩයරිස් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක මේ අන්ධකාරයෙන් පිරුණු දිනපොතේ අලුත් පිටුවක් එක්ක අපි ආයෙත් හමු වෙමු. වීඩියෝ එකේ අවසානයේ වෙනකන්ම රැඳුණු ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.